අපි දැන් එළියේ ඉන්නේ. මේ කොහෙද මේකද මොකේ ගෙදර? ෆ්ලෑෂ් ලයිට්. කොහොමද guys? අද අපි ප්ලේ කරන්න යන්නේ Nocturnal Visit. ඒකේ මං හිතන්නේ අපිට ගෙයක් විසිට් කරන්න තමයි මොකක් හරි ඒ වගේ එකක් තමයි ඇත්තේ. මේකේ රූපෙන් පේන්නේත් ඒ වගේ. අපි එහෙනම් ගහලම් බලමු. මොකක්ද ඒ සද්ද? Am I ready to leave? මේ ගේම් එක මේම තියෙන්නේ. මේ මොකද්ද? When crosshair turns red, you can interact pressing E. මේ ගේම් එක මෙහෙම තියෙන්නේ දැක්කද? මේ මොකද්ද? ස්විච් එක ඕෆ් කරන්න අපේ. රතු පාට වුණානේ. මේ තිත රතු පාට වුණානේ. මොන බලන්න. දැක්කද? ඒක හින් අරින්න ඕනේ මට මෙහින් අරින්න පුළුවන්. මේක ඇරලා තිබ්බද? ඒක ඇරලා තියෙන කැඩලාද මොකද? මේ මොනවාද? ආර ටීවී එකෙන් නේ ආවේ අර පළවෙනි පාර මොකද්ද? මොකද්ද? රෙඩ් ලයිට් එකක්ද මොකද්ද එකක් ආවේ? ලැප් එකෙන් නේ ටීවී එකක් නේ. ඒකයි ගන්න බෑද? අපිට මේකෙන් ලිව් වෙන්න කියලා කිව්වා මම පොඩ්ඩක් මේ වැටේ බැලුවා. අපි එහෙනම් මෙයා I should check my laptop before. මං දැන් බැලුවේ මං දැන් බලලා ආවේ. Spooky's haunted house. මේකෙන් මෙහෙ බලන්න පුළුවන්. this normal house. මේක තව යටට යන්න පුළුවන් නේ. අර ඒත් යන්නේ. නෑ ඒ සුදු පාටින් තියෙන යන්නේ ඒක නේ. කොහමද අයින් එන්නේ? ක්ලෝස් මේටි. හරි ඒක අවුලක් නෑ. ඒකේ හොල්මන් ගෙදරක රූපයක් දාලා තියෙනවා. මං හිතන්නේ අපි ඒ ගෙදරට තමයි යන්නේ. අපි දැන් එළියේ ඉන්නේ. මේ කොහෙද මේකද මොකේ ගෙදර? ෆ්ලෑෂ් ලයිට්. thank you මල්ලි කිව්වට කරුවල වැඩි කොහොමද? මෙයා මේ තැනකට ඇවිල්ලාද? මෙහෙන් තමයි එන්නේ නැත්තේ නේ. කළු සුදු වුණානේ. දෙකද? කළු සුදු වුණා එතනට ගිහුණා. යන්න බැරි හින්දා කළු සුදු වුණා. මේ කාර් එකේ හැම මොකද නේ? කොහෙද යන්නේ මේකටද? මෙහෙට. අපි මේ තියෙන්නේ මේ ගෙදරනේ දාලා තිබ්බේ අර රූපෙට. අපිට මේ ගේ විසිට් කරන්න මං හිතන්නේ ඇත්තේ. මං කිව්වේ ගියක් විසිට් කරන්න තමයි ඇත්තේ. මේ පොල් ගහ. දැකේ පොල් ගහ. පොල් ගහ පොඩි නේ. මලකඩ ගහපු කාර් එකක් තියෙනවා. ගේ ඇතුළට යන්න ඕනේ. තට්ටු දෙකේ ගේ. ලොක්ලු. I look for another way. මේ ගෙදරේ ලොක් එක දාලා මට කොහෙන්ද ජනේලෙන් පයින්න වෙයිද? ජනේලේ කුඩු කරලා පයින්නවා. බලමු අපි එහෙනම් වෙන තැනක් තියෙනවද කියලා. මේකද ටිකස් කහර කොහොමද නිසා දෙයක් ඇහුනේ? කවුද කෝටුපස් ගනවා කවුරු හරි අර සද්දය වුණා. පිටිපස්ස දොරද මේ? අපි පිටිපස්ස දොරෙන් මං හිතන්නේ යන්නේ. ඊ කවුද මෙතන එළියෙන් පුටුවක් තියලා තියෙන බයිසිකලයකුත් තියෙන. හොරෙක්වත් උස්සන් යයි. මේකත් ලොක්ද? නෑ අරිනේ. මේක පොට්ට කරුවලයිනේ. මේ බලනවා. මෙච්චර කරුවලයි ෆ්ලෑෂ් ලයිට් එක ගන්න. ෆ්ලෑෂ් ලයිට් එක සද්දෙත් බය වෙනවා.
මේක පට්ට කරුවා. දොර වැහුණා. දැන් තමයි ගෙදරට ආවේ දැක්කද? the door gate got locked immediately. ඒ කවුද ලොක් කරේ මං ඇතුළේ ඉද්දි? ඊය ටොයිලට් එකේ හැටි. මේවට ලෑලි ගහලා තිබිලා තියෙන්නේ. ඒකයි ජනෙලෙන් පයින්න බැරි. දැක්කද? අවුරුද්ද ඇතුලෙන් මේ වරින්න පුළුවන්. අපේ ගෙදර ලාච්චු වරින්න බෑ. අනුගේ දේවල් වල ලාච්චු නම් අරින්න පුළුවන්. බලන්න මේකත්. මේ බලන්න බිත්ති ගැලවිලා. උඩ ලෑලි ගැලවිලා. ඒක ලොක්. බේස්මන්ට් එකේ. මෙතන පඩි පළක් තියෙනවා. මෙතනින් කැඩිලා. වැටෙන්නේ නෑ නේ. මම හිතුවේ වැටෙනවා කියලා. කවුද මේ මෙච්චර මේ පුටු කවුද කඩලා තියෙන්නේ? අපරාධකම. බලන්න මේ ගෙදර හිටපු එවුන් දඟලලාද කොහෙද මේ කසිනම් මේ බලහන් හැටි. කවුද මේ ගෙදර කැත කරේ? ටැප් එකේ සද්දේ? ටැප් එකේ සද්දේ මොකක්ද? සින්දුවක් වගේ ඇහෙන්නේ ඒක නම්. මේ බලහන් කුණුබක් ගියත් එල්ලලා. කවුද මේ වගේ? මේ මොකද මේ චිත්‍රේ? හැටි පෙන්නේ. මේ වරින්න පුළුවන් අතනේ වරින්න බැරි නෑ. මේ වරින්න බෑ දැක්කද? ෆ්‍රිජ් එක අරින්න පුළුවන්. මට මොකද ගන්න තියෙන්නේ මේකේ ඔබ්ජෙක්ට් එකක්වත් දාලා නෑ. මට කරන්න. මේ මොකද්ද සද්දෙ මෙතනට ආවම තමයි සද්දෙ එන්නේ. සින්ක් එකවත් ඇරලා නෑ. මේ මොකද්ද? මේකෙන් ඇහෙන්නේ නේ. මම මෙහෙම ආවා මං හිතුවේ වතුර ටික හැලෙනවා කියලා. මේ සින්ක් එකෙන් ඇහෙන්නේ. මේ තියෙන ඉස්සරහ දොරනේ. ඉස්සරහ දොරනේ ලෑලි ගහලා තියෙන අපිට යන්න බෑ කිව්වේ. මොකද ඉස්සරහ දොර ලෑලි ගහලා බැලුවේ. ගරාජ් එකේ. හරි අපිට උඩට තමයි යන්නේ. කවුද? මේ ගෙදර මාත් එක තව කවුරු හරි ආවද? අවදින සද්ද ඇහෙන්නේ. කවුද මාත් එක්ක ආයේ? මම බය නෑ මේක. මන්නේ ඇරි. මගේ තින් ඊයේ බුණද පොඩි. මෙතන ඉන්නේ මොකක්ද තියෙන්නේ? ඒක ගලවන්න ගහන්න. මේ මොකද්ද? යතුරක්. ගෑරේජ් එකේ කී එක. මේ මොකද්ද එතකොට? අනේ මන් දන්නේ මම. මට හැබැයි මෙන්න මෙහෙන්ද කොහෙද සද්දයක් ඇහුණා. ඒකත් ලෝ. මේ කවුද? මේ දොරට ගමු. දැන් එහෙම සද්දයක් එන්නේ. ඒක කලින් ටික් ටික් කියලා ඇහුණා නේද? ඒ පැත්තෙන් නිකන් මොකක් හරි ඇතුලෙන් මොන හරි කරා. මේකත් ලොක් ඇති අනිවාර්යයෙන්. අනේ ඒක ඇර. මාව දාලා වහන්නේ. මේ වරින්නේ. අර දොරෙන් අමුතු සද්දයක් ආව මට ඒ දොර සැකයි. අනිවාර්යෙන් ওই කාමරේට අන්තිමේට යන්න ඇති. මට ගෑරේජ් එකේ කීයකනේ හම්බුනේ. මේකනේ ගෑරේජ් එක. මේ මොකද්ද මේ සද්දේ? කවුද එහෙ බඩු පෙල්ලන්නේ? මෙහෙද ගෑරේජ් එකේ? මෙහි තමයි මං හිතන්නේ. මේක පෙල්ලන්නේ නැති අනිවාර්යයෙන්.
අර අතන දිලිසෙනවා. මේ බේස්මන්ට් එකේ කීවද? මං හිතුවා. මොකද ඒ දෙක විතර ලොක් කරලා තිබ්බේ. මේ කාර් දෙකක් තියෙනවද මේ ගෙදර ඒකට? එළියෙත් කාර් එකක් තිබ්බ ඇතුළෙත් කාර් එකක් තියෙනවා. මේකේ රෝද නැහැ හැබැයි. රෝද මෙතන තියෙනවා දාගන්න. මේකද පෙල්ලෙන සද්දේ වුනේ. මේක පෙල්ලෙන සද්ද තමයි එන්නේ. හරි. කවුද? යන්නේ. මොකක්ද මට පේන්නේ නැහැ. මොකක්ද දූවිලි වගේ ගියේ? හරි. දොරක් වුණා. මේ තිතත් අතකෝ. මොකක්ද ඒ උනේ? මේ තිතත් අත පාට වුණා. බේස්මන්ට් එක ඒ පැත්තේනේ තිබ්බේ. හරි දැන් නම් මොකක්ම හරි වෙනවා තමයි. කවුද මේකද? මේකනේ බේස්මන්ට් එක. මෙහෙන් තව මොකක් හරි වෙන්නේ නැත්තේ අනිවාර්යෙන්. අම්මෝ කරුවල වැඩිනේ. මේ දොරවල් වහන සද්ද වලටත් බයි. කවුද දොර? මට මේක පැද්දෙනවා. මේ කවුද මේක ඉඳන් හිටියේ? ඒ කියන්නේ මට පේන්නේ නැතුණාට මගේ මූණ ළඟ ඇත්තේනේ. මේ ෆෝන් එකයි ටෝච් එකක්. අද්දේ. බලහන් මොනවාද මේ ඩෝයිස් ලොකල් මෙයා නෝට් එකක් ගහලා කලින් ආපු එක්කෙනෙක්. මට කෝල් එකක් එනවා. This phone from upstairs in ringing. මේක රින් වෙනවලු. මොකක්ද ඒ උනේ? මොකන්ද කරිදෙනවා? ෆෝන් එකේ සද්ද වැඩි. මෙතනට ගියත් ඒකේ සද්ද එනවා. මම මොකද කරන්න ඕනේ? ඉතින් ෆෝන් එක පාගලා දාන්නද? මේ ෆෝන් එකේ කෝල් එකක් එනවද කොහෙද? රින්ගින් වෙනවා කියලා දැම්මා. ඒ සද්දේ කන් දෙක රිදෙනවා අප්පා. යටින් දාපු එක කියව ගන්නත් බැරි වුණා. ඉමේෂ් ආපු එක ඇඳුමුත් තියෙනවා මෙතන. මට කෝල් එකට මොකුත් කරන්න බෑ. මේ බලන්න. මං හිතන්නේ වෙන තැනකින් කෝල් එක නෑ. මෙතන දොර වහන සද්ද තමයි මට කලින් ඇහුනේ. මං දොර වහන් ආවේ නෑනේ. මෙහෙන්ද මේකේ සද්දේ ගොඩක් එක සද්ද ඇහුනට මොකොත් මට තාම හරියට බලා ගන්න බැරි වුණා. දැන් කොහෙන්ද මේ කෝල් එක එන්නේ? මට නම් තීරේ මගේ සාක්කුවේවත් තියනවාද? මගේ ඇඟම පේන සාක්කුවක. හැබැයි මේ කන් දෙක නම් රිදෙනවා හාද. අනිවාර්යෙන් මේකට තමයි යන්න ඇත්තේ. ඔන්න මං කියනවා. අන්න එතනේ. ෆෝන් එකක් තිබ්බ තැනක් වෙන්න ඕනේ. ෆෝන් එකක් කොහෙද තියෙන්නේ? මේටි. මූ අඬන සද්දේ මගේ කන් දෙක කවුද අඬන්නේ? ආවට ගෙදර කවුරුත් නැද්ද අඬන එක පෙන්නන්න මට පෙන්නන්න. කවුරු හරි අඬුවා ෆෝන් එකෙන් කෝල් කරලා. Did the back door just open? අන්න පිටිපස්සේ දොර කවුරු හරි ඕපන් කරාලු. කිසිම සද්දයක්වත් නැහැ. මොකක් හරිම වෙනවා අනිවාර්යෙන්. මේකනේ ඕපන් කරා කිව්වේ. කවුද කළුව? S2 සුදු ඇඟම කළුයි ඔක්කොම. මං හිතන්නේ අර ෆෝන් එකත් එක තිබ්බේ. එයා තමයි මං හිතන්නේ. මැරලා හිටියේ. ඉවරයිද?
හරිනේ අපි ගෙදර විසිට් කරා හැමතැනම. ඒ ගෙදර විසිට් කරන් තිබ්බේ මහ ලොකු දෙයක් තිබ්බේ නෑ. කොහමරි කමන්නේ අවුලක් නෑ මේක. අපි එන තවත් ගේම් එකකින් හම්බෙමු. මම යනවා.